වහන්තයි මොනවද කියන්නේ? සාර ළඟට යන්න එපා. හැරුණා. travel with තිරින බලන ඔයාලට වසන්තයට ආඩියේ වීඩියෝ එකක් දෙන්න දාවා. මායි සමන් අයියයි. වසන්තය නම් වියනවා. සුප්‍රීම පොට්ටයක් මේක. එහයින් තියෙන ගහක් උඩ පැලක් ගහලා වසන්ත අයියා අපි ගිහිල්ලා මේ බලමු එක. වසන්ත අයියා වසන්තයි මොනවද කියන්නේ? මල්ලි මල්ලිට ඉතින් උයන දේ කියන්න එන්නේ කතාවත් එක්ක මේ දෙන්න ඔබට මෙයාගේ මුණ පෙන්නන්න මේ දෙන්න මට නොකිය ඇවිල්ලා මේ වාඩියේ ඉතින් මම එහෙම සූදානමක් තිබුණේ නැහැ. දැන් මේ පරිප්පුවට දෙයක් තිබුණා. ඒක හදලා මේ බත් විල දෙන්න හදාලේ කන්න. තිරින මල්ලිත් එහෙම තමයි ඉතින්. තිරින මල්ලිත් එකපාරටම කෝල් එකක් දුන්න යන්න ඕනේ කියලා වසන්තය බලන්න. ඔව් මම ගොති යන් කිය. වීඩියෝ කරන්න ඕනේ කොයි තිරින මල්ලිගේ channel එකේ එකක් තියනවා. මේ ඉතින් ඔන්න ඔහමයි මේ දැන් මේ බතකුයි පරිප්පුවකුයි දැන් මෙයාලා සෙට් උනේ යන්න එහෙම. ඔන්න ඇත්ත කතාව. අද මාළු නම් මොකුත් නැහැ. මාළු මොකුත් නැහැ. ඉතින් දැන් මේ පරිප්පුවට දෙයක් මේ හදලා මේ දෙන්නට මේ බඩින් එක කන්න දෙන්න තමයි මේ බැලුවේ. වසන්තය නම් ඉතින් කාලා අපි දෙන්නට මේ සමන් අයටයි මටයි ඉතින් කන්න ඕන පරිප්පුවක් හදනවා. පරිප්පුව ඇට දෙකෙන්. පරිප්පුවට දෙකෙන් හොඳයි. දෙකෙන් බතකුත් ගහලා බතත් පැහිගෙන ඉන්නේ දැන්. බත පැහිලා තියෙන්නේ. පැහිගෙන නෙනේ පැහිලා තියෙන්නේ. පැහිලා තියෙන්නේ නේ. බත ඉදිලා. බත ඉදිලා. බත ඉදිලා. ඉතින් මේ නැචරල් දරලිපේ ගෑස් හරේ නෑ සුපිරි රස එකේ උළුවක් හදලා ගත්තත් ඉතින් අනිවාර්යයෙන් වසන්තයෙන් කෑවොත් හැමදාම කනවා ඉතින් ආයේ. හොඳයි. ඔන්න ප්‍රියා පොල්මීර කරනවා. අද නිදහසේ වීඩියෝ මේ කරන්න දීලා තිල්ලට මොන වහන්තයට මට වීඩියෝ කරන එකක් හරි මේ කරදරයක් වහන්තය ඒක වෙලාවකට මාළි කට්ටිය ආපු වෙලාවට මාළි වීඩියෝ කරන්න වෙන්නේ නැහැ පැටියෝ. ඔව් ඇත්තටම මේ කියන්නේ කට්ටිය ආපු වෙලාවට ඉතින් වීඩියෝ කරන්න වෙන්නේ දාන්න වෙන්නේ නැහැ. අරහෙට මෙහාට යන්න ඕනේ. ගම බේවන් තියෙනවා. ඒකයි වැඩි. අනිවාර්යයෙන්. ඉතින් වෙනම වීඩියෝ කරන කෙනෙක් මේ හොයා ගන්න ඕන අපි. පොල් මිරිකන විදිය ගමේ මිටිකිරි දියකිරි නේ අයියේ. ඔව්. පළවෙනි හොඳම කිරි ටික මිටිකිරි දෙවෙනි ටික දියකිරි. වහන්තය කියන්නේ දැන් මේ ඔය ගුවන්විදුලි සංස්ථාවේ අර කොයි වෙලාවෙත් කියන්නේ මෙහෙමයි මේ 100ට මෙච්චර ගාණක් අපත යනවා හරිය මේ කියලා ඇත්ත ඉතින්. බෙන්ඩර් පාවිච්චි කරන්න නම් ඉතින් අපිට මේකට කරන්ට් එක දෙන්න ඕනි. ඔන්න මල්ලි ඔයාගේ කාර්යය. අනිවාර්යයෙන්. මේවට කරන්ට් එක අරගෙන දෙන්න මේ දැන් ඔයාලගේ මේ channel එක බලන කට්ටිය ඉතින් මොනවා හරි කරයි ඉතින් සර්ප්‍රයිස් පාරක් දාලා කමෙන්ට් දාලා හරිය මේ වහන්තයට අනිවාර්යෙන් ඒ දේ කරන්න ඔව් ලැබෙයි ඉතින්. ඔව්. එහෙම දෙයි මේ කියන්න ගන්න නේ බොහෝ දුරට නේ. ඔවයි ඔව් ඒ වෙයි. අපි එකටනේ ඉතින් මේ සැරේ වැඩි බහුතරයක් දීලා කොට දැම්මේ. වැඩක් කරගෙන ඉන්නේ. තාම ඉතින් අපිට හදිසියක් නැහැ. එහෙනම් ඔයලා කියලා හම්බන්ද වෙන්නේ තිල්න සමන්ද ඔව්. පරිප්පුවට දෙකට ඔන්න සමන් අයියා තමයි පොල් කිරි දාන්නේ. ගොට්ටක් නැහැ හොඳේ. ඒක නෑ ගොටු තියෙනවා ඉතින් ගොටු දුන්නේ නැහැ ඉතින් ඕවා ඉගෙන ගන්න එපයි. ඉස්සර ගොටු වලින් නෙමෙයි මේක කරේ. ඉස්සර ගොටු වලින් නෙවෙයි දැන් නේ ඔය ගොටු පාවිච්චි කරන්නේ දැන්. පාවිච්චි කරන්නේ. ඔව්. අතේ ගොට්ටෙන් තමයි ඔය දාන්නේ. ඔව් දාන්න. ඒ ටික මිරිකලමද පියන්ට අයියා කිරි දානවා අහන්ට අයියා හැටි ගන්න.
මේ නැචරල් ලිපේ නේ වසන්තයි කියන්නේ මේ බාත්රූම් එකේ වැඩිත් ඇයි. ඉතින් ඔන්න පටන් ගන්න තියෙන්නේ. ඔව් මේ අපේ මේ බාසනල දෙන්නෙකුත් ඇවිල්ලා තියෙන්නේ මේ බාත්රූම් එකක් ඉතින් මෙතෙන්ට ඕනි. ඒ කියන්නේ අර කොමට් පහසුකමත් එක්ක මේ සාමාන්‍යයෙන් කොළඹ රටේ පැත්තේ කට්ටිය ඉතින් ආවට පස්සේ කට්ටියට පොඩ්ඩක් අර මේ හුරු නැහැ. මොකද මේ අපේ සිස්ටම් එකේ කට්ටියට හුරු නැහැ. කට්ටිය ධනිස්සෙන් භාගයක් තමයි නවල පුරුදු. ඉතුරු ටික නැවුවොත් එහෙම නහර ඇදෙනවා. ඉතින් ඒ කට්ටියට ලොකු බලපෑමක් තියෙන ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඉතින් ඒකට පිළියමක් තමයි මේ කරන්නේ. ඒ පැත්තට මේ මල්ලි ගිහිල්ලා පොඩ්ඩක් මේ අනිවාර්යයෙන් කරගෙන එන්න. ඔව් හරි ගිහින්. බාත්රූම් එකලත් වැඩ වසන්ත අයියගේ අලුතෙන් හදන ටොයිලට් එක. ටොයිලට් බාත්රූම්. ඇවිල්ලා තියෙන අද නියම දවසේ වැඩ කරලා දවස් ඇවිල්ලා තියෙනවා. ඒකට මේ යන්න තියෙනවා. පරිප්පුවල ඔන්න වන්දය වාඩියට ඇවිල්ලා අසමෝදකම් කොළ දෙකකුත් දානවා මේ පරිප්පුවේ රස වැඩි කරගන්න. නම් සමනයි මේකත් දාන්න. ටිකක් දැම්මා. එකක් දැම්මේ ඔයාලා දැකලා තියෙන ඔය දෙන්නේ. මා රසයි. දාන්නේ පරිප්පුවට මේ කන්නේ ඔයයක් ආයි මේ කවුනත් මේ සුපිරි ගුණයි. කිල්මලි. පෙන්න වසන්තයිගේ පරිප්පු. සුවඳ නම් තියෙනවා ආයි. දැන් නම් බඩකින්න වැඩි වෙනවා. අහම්බෙක් නෙයයි. ආපු ගම වසන්තය බැන්නේ ඒකනේ. ආඩි මුකුත් තිබුණෙත් නැහැ. ඔය ඉන්නේ යාළුවා ගොඩාක් හිතවත් වෙලා ඉතින් ආදරේවන්ත වෙලා ඔය පේනෝනේ. බුදි රැම්බෝ නෑ අද නේ. රැම්බෝ ගෙදර. නම කලුව. එහෙම එකක් නැහැ. ඉතින් මං කියන්නේ බූස් කියලා ඉතින් මල්ල එහෙම ආවට පස්සේ කළුව කියලා තමයි ඉතින් උඹට දැන් කතා කරන්නේ. නංග නීති. එවරිඩි එකේ වැඩ කර. ඔව්. එවරිඩි එකේ වැඩ කරන්නේ අර බැටරි ළමයට මැදින් බලලා පැනපු බැටරි කෑල්ල තියෙන්නේ. ඒක ඉන්නේ. අන්න ඒකේ වැඩ කරන්නේ මෙයා. එවරිඩි පූසා. රැම්බෝ කොහෙද වැඩ කරන්නේ? රැම්බෝ රැම්බෝ හේනේ. රැම්බෝ වැඩ කරන්නේ මේ අර රැම්බෝ මහා මාර්ග දෙපාර්තමේන්තුවේ. මහා මාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ කරන මොඩිෆයි කරපු මේ බස් තියෙන්නේ. ආන්නේ. දැන් අර මේ බස් වල කෑලි ගලවලා හරි මේ අයින් කරන නිසා මේ පොඩ්ඩක් පැත්තකට විසු වෙලා ඉන්නේ. රැම්බෝ. රැම්බෝ ඉන්නේ CDP එකේ. ඌ එහෙට මෙහෙට ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඔව් මල්ලි. වසන්තය වාඩි ආයෙන්ටම ඇවිල්ලා අලි පැටි කුරුවලියෙක් නේ වසන්තයි. කුරුවලියෙක් ඇවිල්ලා තියෙන්නේ. සරයි. ඈත ඉන්නේ අපි ළඟට යමු වසන්තය. වසන්තය එනකන් ඉන්න. තීලෙන්ද? ඔව්. කලෝ එහෙනම් යන්න. එනවා පස්සේ. ඉතින් අලියෙක් ඇවිල්ලා ඉන්නේ. ඊයේ රෑ මට පොඩ්ඩක් එන්න බැරුණා මේ වාඩිය පැත්තට. මූ දන ගහලා මේ කම්පියුටරේට රින්ගලා ඇවිල්ලා. ඔන්න දැම්මට ආව හොඳේ. මේකේ තිබිච්ච මේ පොල් පැල දෙකක් මේ තුනක් හිටවල තිබුණා දෙකක් ඒකෙනුත් කාලා වාඩිය වටේ තිබිච්ච තනවල ටිකක් කාලා ඔක්කොම කළා මෝ හීන් සැරේ එළි වුණාට පස්සේ කම්පියුටරේට රින්ගලා ආපහු ගිහිල්ලා ඒ චරිත පෙන්වන්න තමයි මේ යන්නේ. ඔය දෙන්නකෝ මට. මෙන්න මෙයා තමයි වීඩියෝ කරන මල්ලි. ඔව් පිටිපස්සෙන් ඉන්නේ ප්‍රියන්ත මල්ලි. අපි අලිය බලන්න ඉතින් මේ ගොඩක් කාලෙකින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් විදියට දකින්න වෙන්නේ. වසන්ත අයියා නම් හැමදාම දකින්න එන දවසට.
ඉතින් පියා අපි වීඩියෝ එකේ කලින් එකෙත් කිව්වා අයියේ මේ විටක දෙවන්ත අලි. කෑ ගන්න එපා වැඩි අයියේ උන්ටි. පොඩ සූක්ෂම ඒකයි. සූට් කළ ගන්න. පොඩ්ඩක් කලබල වෙලා. කලබල වෙලා ඉන්න බය වෙලා. ඉන්න. එයා කරදරයක් නැහැ කියලා දැනගත්තොත් ඉන්නවා. ගොබිලෝ ඔබ මේ කම්බිය කැඩුවනේ. කම්බිය කඩලා දැන් ඔය මේ ඉන්න නේද? ඔබද ඊරා මේ පොල්පල දෙකක් කෑවේ? ආ? මලි පොඩ අවධානයෙන් ඉන්න. රාජු ඔබ මේ පොල්පල දෙකක් කෑවේ ඊරා මේ කම්බි ඩේටින් ඇවිල්ලා නේ? උඩවල වින්දලද ආවේ? අතතුරු සෙවණෙන් කිරි බීලා එහෙම රාජු කන්න අනේ අම්මපත්ත මේ වරෙන්කො වෙන්න කිරි බෝතලේ අතේ රාජු මේ කිරි බෝතලේ අතේ වරෙන් රාජු එන්න හොරාට එන්නේ අයි රැට දැන් මේ කම්බියට යටින් ඔය රිංගලේ ඉන්නේ කාලබිල ඉන්න ඕනි ඌ ගණන් ගන්නවත් නෑ වසන්තයි. ඌට නෙමෙයි වගේ ඌ ඉන්නේ. රජු මේ ඔයා මාර චරිතයන්නේ යකෝ මේ මම මේ මෙතන දවලා හිතාගෙන හිටියේ උඹ මාර බලු වැඩ කරන්න එපා හොඳයි මේ රාට ඇවිත් මේකමද මේ මිනිස්සුන්ගේ වතුර රින්ගන්නේ හා අම්මා පහත් ඔලා මේ කම්බිය තරකටද යන්නේ අහප්පලය ඔන්න සාර ළඟට යන්න එපා හැරුණා වසන්තයි වසන්ත අයියේ හැරුණා වසන්තයි හැරුණා ඔඩ්ඩම තමයි අලි එලවන්නේ ඇවිල්ලා මෙතන වසන්තය ගාවට මෙන්න ඕන අනිවාර්යෙන් අලි එලවන්න. කෙලිම යාලේ ගියාට වඩා ආතල්ලයක් ගන්න පුළුවන් අනිවාර්යෙන් වසන්තය වාඩියට ආවනම් අඩනි සද්දේ පුදුම ආතල්ලයක් තියෙන. හරි සැර දාන ඔව් ඌ ඇවිල්ලා මල්ලි මේ කම්පියුටර් අර දැන් අර මං කිව්වේ බොරු නෙවෙයිනේ. දැන් හේනිදකන මං කිව්වේ. ඊයර ඇවිල්ලා තියෙන මේ යාළුවා තමයි ඔය දැන් ඇවිල්ලා තියෙන කියලා. දැන් මේ වත් ඇතුලේ හිටියේ. මේ කම්පියුටර් රින්ගලා ගියා. ඒ තමයි කියන්නේ. චරිතේ. ඉතින් මෙයාට දැන් මම මෙයාට යටිනු කම්පියක් දාන්න වෙනවා තව. දැන් මෙයාගෙන් බේර ගන්න බැරි වෙනව නැත්තම්. රාජු කම්බියෙන් මෙහාට එන්න එපා නෑ ඉතින් උනුත් ඉන්න ඕනේ අපිත් ඉන්න ඕනේ ඉතින් මේකයි ඉතින් අර අපේ මේ භවභෝග වලට ඉතින් මේ හානි නොකර මල්ලි අනිවාර්යෙන්. එහෙම ඉතින් ඉන්නවා හොඳයි ඒ කාලපරාසය තුල පාඩුවේ ඔය වටෙන් හැරෙම යනවා ඉතින් ඉඳලා හිටලා ඔය ලීයක් අමාර දානවා මේ කම්බියට දැන් ඊයේ රෑ සාමාන්‍ය මෙන්න මේ සයිස් කොටයක් ගහලා දාලා කම්බියට කොහොම හරි මේ වත් ඇතුළට එන්ටර් වෙලා ඔය දිවිච්ච බෝල් පැල් ටික හරි මේ කාලා මට ඊයේ එන්න බැරි වුණා
මගේ මේ පොඩි කට්ටියගේ මේ පොඩි රාජකාරියක තිබුච්ච හින්දා. හ්ම්. ඉතින් අද උදේ එනකොට ඉතින් ඔය ටික කළා දැන් අදත් ඔය වේලා සිනීම මේ ට්‍රාන්ස්පෝර්ට් වල හිටිය වත් ඇතුලේ දැන්. අපි වෙලාවට සෙට් වුණානේ. ඔව් ට්‍රී හවුස් එකට යන්. යම්. හරි. වසන්තය ට්‍රී හවුස් එක. ඕන් ගහේ. මල්ලි ඔය තිල්ල මල්ලිට සුපිරිම වීඩියෝ සෙට් වුණා අයියේ. පෙන්නන්න හොඳේ. අනිවාර්යයෙන්. එහෙම ඔය බිම තියෙන ඔය වාඩිය ළඟම හොඳේ. වසන්තයේ වාඩිය. මෙන්න අඩිපාර. කිරි පොවලා ඊරේ ආපුව මල්ලිනේ. ඔය මේ අයියේ ඊයේ නෙමෙයි ඔය. කලින්ද? ඔව්. කලින් ආපුවනේ. කලින්. මෙන්න ඊයේ ආපු එක. ඔන්න ඔය මෙන්න. ඊයේ ආපුවා. මෙන්න ඊයේ ආපු අඩිපාර. ඒ කියන්නේ මං කිව්වනේ මේ ඒ කියන්නේ දැන් මම වේලාසෙනින්ම රෙකමන්ඩ් කරලා තිබුණේ අර තියෙන අර හොඳ මේක වේලාසෙනින්ම රෙකමන්ඩ් තිබුණේ දැන් මේ පොඩි අලියෙක් තමයි මේ කම්පියුටර් රින් කරලා තමයි ඒ කියන්නේ එළි වෙනකම් මේ කරන්ට් එකත් වැඩ හැබැයි රෑවත් ඇතුලේ කාලා අලියා දැන් උදේ ඇවිල්ලා මම මේ කරන්ට් එක ඔෆ් කරනකම් මේ කරන්ට් එකක් තියෙන හැබැයි අලියා ඇවිල්ලා අලිය එළවල විනාඩි 5ක් ගියේ නෑ ආයෙ එතෙන්ටම ඇවිල්ලා. ඉරවත් බැස්සේ නැහැ තාම. මේ යකා මේ වත් ඇතුලේ. හොඳේ ඔන්න බලන්නකෝ 7 කිලෝ. විනාඩි 5ක් ගියේ නෑ ආයෙ ඇවිල්ලා. මාර මාතල්ලයක් ගන්න පුළුවන් වසන්තය වාඩිට આવොත් ඔයාලට ට්‍රී හවුස් එක උඩින් ඉඳන් මාර අසිරියක් විඳින්න පුළුවන් පරිසරෙත් එක්ක නිහඬයි. හැම වෙලාවෙම ඉතින් සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ කලාතුරකින් තමයි සෙට් සෙට් වෙන්නේ ඔව්. ඒ කට්ටියන්ගේ වෙලාව හොඳ වුණොත් හොඳයි නේ. නැත්නම් ඉතින් අලි ගෙනල්ලා බැඳලා තියන්න මේ ඉමානේ. මටරේ අවුලක් නැහැ කරදරයක් නැතුව ඉන්නෝ. යන්නේ කොහොම යනෝ නේ වසන්තේ? ඔව් ඔව් යනවා ඉතින් සද්ද දාගෙන. හිමිටි හිමිටි යනවා වසන්තයි. ඒ ඇවිල්ලා දැන් උට දැන් මේ කතාහඬ සෙට් වෙලා තියෙන දැන් අපි එනවා කියලා. ඒකයි හිමිටර ඒ ලයින් එකේ යනවා එයාගේ ලයින් එකේ. වසන්තය ට්‍රී හවුස් එක උඩට නැගලා තමයි මේ බලන්න හදන්නේ. ආදිවාස මේ දැන් ඔයාලට කිව්වනේ ඉතින් පොඩක් යන්න කියලා. දැන් ඔයාට මේ අපිත් එක්කමද ඉන්න ඕන? ආ? දැන් ඊයරත් ඔයා ඇවිල්ලා මේ ලොකුවට මේ අලාභහානි කොල්ල දිනවට හොඳේ. පොල්පල දෙකක් කාලා මගේ. එහෙම කරන්න එපා හොඳේ. ඔයත් මේකේ කන්න ඕන මමත් මේකේ ඉන්න ඕන. ඉරිවලට වැඩක් කරගෙන යනවා හොඳේ. අවුලක් නැහැ ඉතින්. සන්තෝසයි. දැක්කට. ආ මොකෝ උනේ? අවුලක් ගියාද? අපි ආවෙලා පිටිපස්සේ. වසන්තයට කේන්ති ගිහිල්ලා තියෙන්නේ. පොල් පැල දෙක කාලා. මේ රාජු. ආජා. ඔයා දැන් මේ මොකද්ද කියන්නේ අපිට? ආ? ගෑල්ස් එකට කන්නද හදන්නේ? ගෑල්ස් එකටම කන්න හදන්නේ නේ? යන්න පා. දේවල් ඔය එහා කෑනේ කන්න තියෙන නේ අය මේක
විනාඩි 5ක් ගියේ නෑ වසන්තයේ ට්‍රී හවුස් එක ගාවට ආයි ආවා. වසන්තයේ දාලා යන්නේ නෑ වගේ ඌ. සත්තු උනත් ආදරය කරන්නේ මනුස්සකම් තියෙන මිනිස්සුන්ට විතරයි. යන්න ඕනේ. ඔහො. එහෙනම් වසන්තයි. ඔව්. මොම එළියෙන් කන්නරින්නේ. ඔව් ඉතින් යාට ඉතින් මේ කන්න දෙමු දැන් මම මේ කරන්ට් එක දැම්ම නැතාම මේ ඒ වුණාට මෙයා මේ කම්පියුටරයට සිංගල එන්නේ මේ ධන ගහලා මේ බඩ ගහලා එන්නේ මෙහෙම කළා. ඉතින් ඒ ආවට පස්සේ ඉතින් වත් ඇතුලේ ආපහු එළවනකොටත් ඒ සිස්ටම් එකට තමයි යා මේ යන්නේ. දැන් අතෙන්ට වෙලාවට කියන දේ අහගෙන ඉන්නවා. ඉතින් මේ උඩ වලව ඉතින් 737 ඇති දැලි කරපු මේ පොඩි පැටව් ඒ වෙල කුරුවලි වෙන්න පුළුවන් මහාලි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එයාලා මිනිස්සයාගේ කටහඬට කුරු වෙලා ඉන්නේ. මොකද දැන් එයාලට කන මොන දෙන මිනිස්සයා කවදාකවත් එයාට හානියක් කරන්නේ නැහැ කියලා එයා දන්නවනේ. ඒ වගේ තමයි ඉතින් අපේ හඬත් එයාලට මොකද මිනිස්සෙක් ඉන්නේ කිට්ටුවට ආවට පස්සේ එයාලට දැනෙනවා මෙතන අවියාවුද තියෙනවද, මෙතන මොනවා හරි යාට බලපෑමක් වෙන දේවල් තියෙනවද. නෑ මෙතන තියෙන්නේ එකම බලපෑම තමයි මේ කරන්ට් එක. ඉතින් එතනින් එහාට යාට කේස් එකක් නෑ. ඉතින් අපි එයත් එක්ක ගනුදෙනුව කරන්න පුළුවන්. ඒකයි. එහෙනම් අදට අපි ගියා. මුසරවට විදිනවා ඌ විදින හැටි දැක්කේ නෑ. මොකද ඔය විද්දේ? මල්සරා ඉන්නවා විදිනවා ඌ විදින හැටි දැක්කේ නෑ. වසන්තයේ වාඩි ආතල් සමනලියෝ ගිලෙනවා කිලල හැටි දැක්කා. උන් හැදුණු හැටි දැක්කේ නෑ. කුටියට යනවා මාපසු යනවා මහවැස් හරි. කරුණුට ඔතන්නේ හොඳේ. හරිද? හයි. එහෙනම් දැන් පියන්ත මල්ලි මෙයා අඳුනලා දෙන්න ඔයා. මේ තිලින මල්ලි අයියේ. තිලින මල්ලි. ඔව් තිලින මල්ලි අයිලන්ඩ් ෆිෂින් එකේ වීඩියෝ වල ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් කිරිඳුවේ ඇල්ලගල පාලම ගාව මාළු අල්ලන හොඳ බැද්දෙක්. ඉතින් අයිලන්ඩ් ෆිෂින් වීඩියෝස් වල ගොඩක් ඉන්නවා. ඉතින් අද වසන්තයේ වාඩියට එන්න ඕනේ කිව්ව ගමන්ම එවෙලට සම්බන්ධ උනේ අයියේ. ඉතින් අර වීඩියෝ පටන් ගත්තත් කිව්වා අයියේ කියන්නේ. නෑ ඔව් thank you හොඳයි. ආපෙකට ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්. දැන් මෙයාලා මේ සමු ගන්න හදන්නේ ඉතින් හොඳයි. මේ වහන්තයගේ වාඩියෙන්. ඉතින් දැන් මේ මගේ ළඟ මේ තියෙන්නේ වලි චුට්ටක් මේ කරන්නකෝ. මේ තියෙන සිමෙන්ති කොට්ට. මගේ ඇවිල්ලා මේ පොඩි වැඩක් කරනවා මේ වෙලාවේ. මේ වැඩේ කරන මේ වාසන හැලත් ඉඳන් අර හිටියා මේ පොඩි මේ චූටි වීඩියෝ ගාලා ගත්තේ යාගෙත් නේ. ගත්තා. එයා ඇවිල්ලා මේ පන්න එකේ හිටපු ඉතින් මොහොතක්. ඒක ඇවිල්ලා මේ අපි තරම් ටාගට් හැකියාවල් එහෙම නැහැ මොකුත්. ඉතින් ඒ වුණාට එයාගේ චූටි වීඩියෝ කරලා ගත්තා. ඉතින් දැන් එහෙනම් මේ සමුගැනීම සම්පූර්ණ කරන්න හදන්නේ මෙතුමගේ. දැන් මේ කට්ටිය ලුවම් මෙහෙර බෙල්ඩි හැල දක්වා මේ ධාවනය කරන්න ඕනේ. ඉතින් එහෙනම් දැන් මේ කට්ටියත් එක්ක මමත් මේ මොකද මෙතනින් මේ පාර්ට යනවා. එහෙනම් කෑව බෙව්වා. සුබ දෙන්න කිව්වා. දවසක් කියලා ඔව් මේ කෑව බිව්වා කියලා එහෙම මේ නෑ. නෙමෙයි. ඔව් කෑවුවා. පාන්සල්නේ ගත්තා. අපි පොල් මාතල්ලේ ගත්තා. ඔව් යන්න පුළුවන් ගන්නට. ඔයා ඊතන ඉඳලා ඉතින් එහෙම කරන්නකෝ එහෙනම්. මේකයි හරක බාන පරිසම් කර ගන්න ඕනේ. මොකද දන්නවද අද ලෝවේ මේ තියෙන වාතාවරණය
එතන සුබවාදී නැහැ පව් ඉතින් මොකද දන්නවද හරකෙක් කියන්නේ අපි ලෝකමාරුවෙන් මේ ගොඩනගාගෙන මේ කිරි ටික බොන්න හරය මේ හදාගන්න සත්ත්වේ ඉතින් ඔන්න මගේ කළුවා කළුවත් ඇවිල්ලා එන්න අපේ කළුවා ඔය ඉන්නේ කළු ඉතින් ඔය ඇවිල්ලා මේ බොක්කෙම්ම ඉතින් ඔය ඉන්නවා ඉතින් එනවා එහෙනම් ඉතින් අපි අද මේ දැනට එහෙනම් මේ සමු ගැනීම මේ සන්ටුහා කරන්නම් බුසරණ දෙවිපිටයි කියලා මල්ලි ඔයාගේ channel එක දිනින් දිනද දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා